ඊශ්‍රායලයේ වැඩ කරන ශ්‍රී ලාංකිකයින්ට මේ දවස්වල අපල කාලයක් දුකද උදා වෙලා තියෙන්නේ. ආණ්ඩ දකින්න වෙන්නෙම නරක ආරංචි. අදත් ඇවිල්ලා මේ උදෑසන මට ආරංචියක් ආවා අෂ්කිලෝන් පැත්තේ අපේ සහෝදරයෙක්ගේ වියෝවක් පිළිබඳ. ඉතින් ඇත්තටම දුකයි කනගාටුයි ඒ වගේ දේවල් ආරංචි වෙනකොට. ඉතින් දැන් මම අද කියන්නේ වෙන දෙයක්. ඒ කියන්නේ අලුතෙන් ඊශ්‍රායලට ආපු සමාවෙන්න. අලුතෙන් කියලා කිව්වම මම මේකෙන් අදහස් කරේ ඔයාලා අලුත් අපි පරණයි කියලා ભેදයක් නෙවෙයි හොඳේ. මම දැක්ක අර මල්ලි කෙනෙක් වීඩියෝ එකක් දාලා තියෙනවා මේ පරණ අය කැමති නැහැ අලුත් අයට පරණ අය පට්ට විදියට ඊර්ෂ්‍යා කරනවා මෙමය කියලා. අනේ එහෙම කිසි දෙයක් නැහැ. උඹලා අලුත්ද පරණද කියලා ප්‍රශ්නයක් නැහැ. ඊශ්‍රායල ආවට පස්සේ අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ විතරයි. එතන පරණ අලුත් කියලා කිසි ભેදයක් නැහැ. හෙට කාටද ප්‍රශ්නයක් එන්නේ එතනදී හැමෝම එකමුතුවෙන් ලාංකිකයෙක් වශයෙන් එකතු මේ උදව් කරනවා මිසක් කවදාකවත් අලුත් පරණ කියලා මෙතන කවදාකවත් ભેද කරලා උදව් කරලත් නැහැ. එහෙම උදව් කරන්නෙත් නැහැ. හරි දැන් තුම උදාහරණ උඹලා දකින්න ඇතිනේ මේ පෞගිය දවස් ටිකේ හැමෝටම උදව් කරේ අලුත් පරණ ભેදකින් නැතුව හැමෝම උදව් කරේ. ඉතින් අර ඕනම තෙතපසක පණුවෙක් ඉන්නවා පුතා කියනවා වගේ කාල අර සමහරේ වුණුත් ඇති එකෙක් දෙකෙක් ඇති ඔය නල්ලෙන් තියාගෙන කතා කරන්නේ. ඒ ඉතින් සාමාන්‍යයි. ඉතින් ඒ කියලා සමස්ත පරණයි කියන හැමෝම මේ අලුතෙන් එන අය ඉරිසියා කරන කතන්දරයක් නෑ. මොකද මම අලුතෙන් ආපු කාලෙත් මටවත් කවුරුවත් එහෙම කතා කරන්නේ නෑ. හැමෝම මට එයාලා විදිහටම තමයි මේ සැලකුවේ මම අලුත් පරණ කියලා බේදනම් තිබ්බේ නෑ ඒ කාලේ තමයි. අපි ඔය කතන්දරේ අයින් කරමුකෝ. මම මේ කතා කරන්න ගත්තේ සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල දැන් ඉස්සරහට එන්න තියෙන වින්ටර් එක. ඉතින් මේ වින්ටර් එක එන කාලෙට අපිට විවිධ රෝගාබාධ එන්න පුළුවන්. මිරිස්සාව උණ ඉස්සරහදී ඔය වගේ දේවල් එන්නකොට දරා ගැනීම හැකියාව සීතල දරා ගැනීම හැකියාව නැති වෙන්න පුළුවන්. මේ ඊශ්‍රායලේ එහෙම මොකද මේ දෙනවා එන්නතක් ෆ්ලූ එන්නත කියලා. මේ එන්නතින් කරන්නේ අර වින්ටර් එකට මේ මොනවද වින්ටර් එකට ඇති වෙන යම්කිසි රෝගාබාධ නැති කරන එක. ඉතින් දැන් ඔයාලත් මේ ඊශ්‍රායලයේ සේවය කරන කෙනෙක් නම් ඔයා ගාවත් කෝපත් කොලින් කාඩ් එක ඉන්ෂුරන්ස් දාලා කාඩ් එක තියෙනවා නම් ඔයාටත් පුළුවන් මේ එන්නත ලබා ගන්න ෆ්ලූ එන්නත ලබා ගන්න. මොකද ඇත්තට මේ එන්නත ගොඩක් වටිනවා අලුතෙන් එන අයට. මොකද මමත් අලුතෙන් ආපු කාලේ ඔය එන්නත දෙපාරක් වගේ මම ගත්තා. ඉතින් ඒකෙන් වෙන්නේ අර අපිට ඇති වෙන ඇඟට ඇති වෙන ඉෆෙක්ට් එක සම්පූර්ණ දුරු කරලා රෝගාබාධ ඇති වෙන එක වළක්වන එක. මොකද මේකෙන් කිසිම අතුරු ආබාධයක් නැහැ. අනිත් එක ඔයාලා සල්ලි ගෙවන්න උවමනාවකුත් නැහැ. මේක ෆ්‍රී දෙන්නේ කෝපත් කොලින් කාඩ් එකට. ඉතින් අලුතෙන් ආපු නංගිලා මල්ලියට මම කියන්නේ පුළුවන් නම් ගිහිල්ලා මේක ගන්න. ඔයාලට ඔය ඇදෙන්න තියෙන යම්කිසි ඔය සීතල කාලේ ඇදෙන යම්කිසි රෝගාබාධ වලින් වැළකීලා ඉන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.